පැරටරිස් කියන්නේ එකන අපි තේරවානේ තීරු බදු හැබැයි තීරු බදු වලට අමතරව ලංකාවේ තියෙනවා පැරටරිස් කියලා තීරු බදුවලට උඩින් තව බදු අපි ගහන්න ඒ කස්ටම්ස් ඩියුටික සාමානයෙන් හැම රටක්ම තියෙනවා මේ වගේ ඉම්පෝට් කරොත් මේ වගේ කස්ටම්ස් ඩියුටිකක් වදිනවා ඊට පස්සේ දැන් ඊට අමතරව අපි මේ පෑල් කියලා පෝර්ට්ස් ඇන්ඩ් ඒවියේෂන් ඩෙවලොප්මන්ට් ලෙවි පස්සේ සෙස් ඉම්පෝර්ට් සෙස් එකක් තියෙනවා ඊට පස්සේ SCL ස්පෙෂල් කමෝඩිටි ලෙවි කියලා අයවැය කතාවේ කිව්වේ අපි මේ පරා තීරබදු අපි ෆේස් අවුට් කරනවා තීරබදු නොවන ආනයන බදු ක්‍රමානුකූලව ඉවත් කිරීම ඊට බදු අනුපාත වෙනස් කිරීම තුලින් ඉලක්කයයි මොකද විශාල චෝදනාවක් තියෙන පැරා ටැරිෆ් එක බදු ගහනවා ඒ ජාත්‍යන්තර වෙළඳාමටත් බැරියර් එකක් වෙලා තියෙනවා නිසා ක්‍රමානුකූලව මේ පැරා ටැරිෆ් ඉවත් කරනවා හැබැයි දැන් අයවැය කතාවේ තව අනිත් පැත්ත අපි බජට් අයවැය එස්තිමැත්ති බැලු එස්තිමෙන්තු බැලුව සාමානෙන් දැන් දෙදස් තව අවුරුදු දෙකට එකලන් ප්‍රජෙක්ෂන් සුත් දීලා තියෙනවා ඒක තියෙනවා මේ සෙස් එකෙන් අපි මෙච්චරක් 2028 වෙනකම් මෙච්චරක් අපි එකතු කරනවා පෑල් එකෙන් අපි මෙච්චරක් එකතු කරනවා ඒ කියන්නේ අඩුවෙන්න අඩුවෙන ගියවුරුද්දට සාපේක්ෂව වැඩිවීමක් කියන්නේ අර ෆේස් අවුට් එකක් අපිට ඉලක්ක වලින් පේන්නේ නැහැ. ඒ කියන්නේ පොඩි පරස්පරයක් තියෙනවා අතන කියන දේ ඇස්තමෙන්තුවේ වෙනසක් තියෙනවා.